හායි කැරට් තෙම්පරාදුව හදමුද? මුලින්ම පෑන් එකට බටර් ටිකක් දාලා කපාගත්තු අමු මිරිස් ටික කොළ පාට ගතිය හොඳට තියෙනකම් බැදගෙන අයින් කර ගන්නවා. ඊට පස්සේ ආයමත් පෑන් එකට බටර් ටිකක් දාලා සෝදලා ගත්තු කරපිංච ටික එකතු කර ගන්නවා. එනසාල් කුරුදු පොතු ටිකක් එකතු කරගෙන ඒකත් ටිකක් බැදගෙන අයින් කර ගන්නවා. ඊට පස්සේ පෑන් එකට බටර් ගොඩාක් දාගන්නවා. දාලා අබෑට ටිකක් දාලා අබෑට ටික පිපරුණාට පස්සේ සුදු ලුණු ටික එකතු කර ගන්නවා. සුදු ලුණු ටික මෙන්න මේ විදියට රන් පැහැවෙනකන් හොඳට බැද ගන්න ඕනේ. එතකොට තමයි ගොඩක් රස. ඊට පස්සේ කපාගත්තු ලුණු ටික එකතු කරනවා. මේ ලුණු ටිකට ඊට පස්සේ එකතු කරනවා ලුණු, ගම්මිරිස්, කහ ටිකක්, කෑලි මිරිස්, මිරිස් කුඩු චූට්ටක් දැම්මා. ඊට පස්සේ කැරට් ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ හොඳට තැම්බෙනකන් තියාගෙන මෙන්න මේ වගේ අවුට්පුට් එකක් තමයි එන්නේ.